ත්‍රිකුණාමලේ. ඉතින් අපේ රටේ තියෙන ලස්සන හොලිඩේ එකකට සුදුසු තැනක් තමයි සෝබා ඉවන්ට් එක කියන්නේ. ඉතින් සෝබා ඉවන්ට් එකට එන්න ඕන ත්‍රිකුණාමලේ නාවික තටාකංගාගනයට ඇවිල්ලා එයාලා දෙන බෝට් එකකින් තමයි සෝබා ඉවන්ට් එකට එන්න ඕනේ. ඉතින් මේ බෝට් එක උදේ 10ටත් දවල් 2ටත් විතරයි තියෙන්නේ. හැමෝටම යන්නේ නැහැ. ඔයාලා බුකින් කරද්දී ඒක ගැන දැනුවත් කිරීම කරා. ඉතින් අපි ආවේ අද ජනවාරි 15 17 තමයි අපේ තාපහු යන්න තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ සෝබා අයිලන්ඩ් එකේ ඇත්තටම ගොඩක් දේවල් තියෙනවා. ස්විමින් pool එකක් තියෙනවා. ඒ වගේම gym එකක් තියෙනවා. රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒ වගේම බාස්කට්බෝල් කෝට් එකක් තියුණා කියනවා. බැඩ්මින්ටන් ටෙනිස් වගේ ප්ලේ කරන්න පුළුවන් පහසුකම් තියෙනවා. ඉතින් මෙහෙම චිල්ඩ්‍රන්ස් පාක් තියෙනවා. මෙන්න මෙතන තමයි ජිම් එක තියෙන්නේ. දැන් අපි යන්නේ pool එක පැත්තට. pool එකේ ඉඳලා අපි pool එකේ සෙල්ලම් කරලා පහුචින් කතාගෙන තමයි අපි මේ එන්නේ. අද අපි හිතාගෙන ඉන්නවා මේ කැලේ පොඩ්ඩක් ඇවිදලා ඊට පස්සේ ටෙනිස් කෝට් එකක් තියෙනවා මම ඉන්නවා. ඒක අපි පොඩ්ඩක් සෙල්ලම් කරලා pool එකට පයින් තමයි හිතන්නේ. එහෙනම් ඉතින් අපි බලමු අද එතන ඉන්න අන්තිම දවස හෙට උදේ අපිට වෙනවා. මේකද ලින්ක්
මෙතන තියෙනවා බාස්කට්බෝල් කෝට් එක. බයර් එක. අනේ අපේ අපි දවසෙන් ඔයගොල්ලෝ යන්නේ ඉස්සරට. නෑ තියන්න ෆොටෝ මේක දැන් සෝබා දූපත කියලා කියන්නේ අපි සෝබා කියන්නම් ඉංග්‍රීසි අපේ යුද්ධ කාලේ ඒගොල්ලන්ගේ යුද්ධ කාලේ හිටපු තරුණ ලුතිනන්ට් කෙනෙක්ගේ නම තමයි සෝබා කියන්නේ. එයා මැරිලා තියෙන මේකේ එයාගේ නම කිවෙන් තමයි සෝබා කියලා දාලා තියෙන්නේ. ඒ ඇවිල්ලා ඉංග්‍රීසි පාලන කාලේ. අපි ඊට කලින් ඉස්සෙල්ලා මේකට ප්‍රංශ ජාතිකයෝ. ප්‍රංශ ජාතිකයෝ ඇවිල්ලා ඒගොල්ලෝ කරන බිස්නස් වලට ලංකාවෙන් අරන් යනවා මුතුමැණික් ඒගොල්ලෝ අරගෙන ගේනවා. ඊට පස්සේ ආව ලන්දේසි පුතුගීසි. ඒ ලන්දේසි පුතුගීසියලා තමයි මේක මේ ගොඩනැගිලි හදලා තියෙන්නේ. පටන් ගන්න තියෙන්නේ. ගොඩනැගිලි. මේ දූපතේ සෑ ගණන් කරන්න බැරි තරම් ගොඩනැගිලි තියෙනවා. මේ වගේ කණු ගහලා තියෙනවා. ඊට පස්සේ උත්තර තියෙන තව කණු එක කියන්නේ වර්ඩ් කියලා කියන්නේ වාට් විදිහට තමයි නම් කරන්නේ. ඒ උත්තර හැපට කණුවක් තියෙන මේ වගේ කියන වර්ඩ් නම්බර් ගහලා හදලා තියෙනවා. ඊට පස්සේ මේ ගොඩනැගිලි හදලා ඒගොල්ලෝ මේක ඉඳලා තින්නේ කූඩාරංග ගහන තමයි ඉඳලා තියෙන්නේ. කූඩාරංග ගලවනවා ආයෙත් යනවා. ඊට පස්සේ මේකෙන් තියෙන මේ ටොයිලට් එකක් තියෙනවා. ඉස්සර කියලා තියෙන බකට් ටොයිලට් නේ. එතකොට ඒවා ගලප්පක අපේ තමයි තමයි ඒවා ඉන්ටර්නෙට් වෙනවා හලු ඉඳලා තියෙනවා. මෙතන තියෙන ඒවා ඉන්ටර්නෙට් බලන් ටොයිලට් සිස්ටම් තමයි තියෙන්නේ. මේ වගේ හැම තැනම තියෙනවා. يعني ගොඩනැගිලි හතර පහක් හදලා ඒවා දිගටම ටොයිලට් එළිය හදපුවා තියෙනවා. ඒකත් අපි නාගහන් දැන් හදපුවා මොකවත් නෙමෙයි. ඔක්කොම ඒගොල්ලෝ හදපුවා. ඊට පස්සේ 100කට විතර කලින්. ඔව් 100කට 2672 ඉඳලා පස්සේ ආරින්න හදපුවා. අපි යනවා කරලා ඔය පදර ඕක අපිට කරන්න බෑ. අපිට මේ රිකවුන්ට් එක ගාවිලා අපි ගාවිලා කරනකොට ඒ කැඩෙන්නේ නැහැ. වලලු සයිය බඩම සයිය. ඒ තරම් හයිය මේක දැන් යන පුලා විද්‍යාවකයි මම ජීවිතේ බාගන එක තියෙනවා. අපිට මේක හපලක කරන්න බෑ. සුළු හපලක මුත් කරන්න බෑ. ඒවා කොහොම අරලා කියනවා. ඉතින් අපි දැන් අපි රෙඩිමේඩ් ගහම ගස්සලා ගන්න අපලයි කරන්න අපි මල්ලි උන්දා තියෙන දැන් ජනවාරි ගියා දැන් ජනවාරි ආවි තාම පුලා නැහැ. හංගා. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ඒක කිව්වේ කාටද? අපිට ඒක ආදුල් ඉලා කරන්න. ඒගොල්ලෝ නම් එක දුක තමයි. මන්නාරම මේකට මට අපේ දුපත් නේ දුපත් වල දාලා තියෙන මේක තදිලා දාලා තියෙන ආදුල් ලෙට්. හැබැයි ආදුල් ලෙට් ගෙන ආවිතරයි කැමරා දෙකකින් අපි පරිස්පෙක්ට් කරලා අපි ඉස්සල්ලානේ පරිස්පෙක්ට් එකේ එතන කැමරා දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ මරුණාද ගියාද කියලා හොලක් නැහැ. මැරිච් එකේ මේ වලදා විදිහට මොකද නැහැ. දෙවෙනි ලෝක විද්‍යාව. දෙවෙනි ලෝක විද්‍යාව පස්සේ ඒගොල්ලෝ මේක පාවිච්චි කරලා යුද මැදයක් කරනවා. ඒගොල්ලෝ එතන ගන් පොයින්ට් එකක් ගන්න බලන්න පුළුවන්. මේ පාර වුණත් ඒගොල්ලෝ ඉන්දියා ආකාරයට පාරමීටර්. මේක අපේ යන්න අපේ තමයි සසර තියෙන්නේ. ඒක මේක. ඉතින් ගන් පොයින්ට් එකේ සම්පූර්ණයෙන්ම අපේ හාබ මවුත් එක. හාබට ඇතුළෙන් කට ફોකස් කරලා තමයි හදලා තියෙන ගන් සාදේ. දැන් නම් ගස් වල කුයි සාල ගස් වල තියෙන්නේ. ඒතකොට එතනින් කාලසොක්කු වලින් ගහලා තියෙන්නේ. සම්පූර්ණ ඒ එතනින් මේ කැලිය ඇතුළේ යනකම්ම තියෙනවා. ගන් පොයින්ට් හදපුවා. ඊට පස්සේ පල්ලෙහා තියෙනවා ඕලන්දෝ බීච් කියලා එතනින් තමයි උඩහට ඇවිල්ලා තියෙන්නේ. වාහන එන්න පුළුවන් පාරක් තියෙනවා ලොකු බෝක්කු දාපුවා තියෙනවා. එතන ඒ ලන්දේ පුතුගීසි හදන්න පටන් ගත්තේ ඉංග්‍රීසි අරගෙන ඒක බෝක්කු දාලා තියෙනවා. වරාය මොන නැත්නම් පස්සේ දෙවෙනි එක. පළවෙනි එක ඕස්ට්‍රේලියාවේ තියෙන දෙවෙනි එක තමයි ලංකාවේ තියෙන්නේ. ඒකේ දූපත් 12ක් තියෙනවා. සෝමා පිටත. ඒකේ විශාලම දූපත තමයි මේක සෝබ දූපත. ඒ බාර දුන්නාට පස්සේ එතනින් පස්සේ අපි දූපත ආසාලේ යුද්ධෙන් පස්සේ 2011 හොටෙල් එක දැම්මා. ඉතින් මේ වගේ වල එලින්නේ. Yeah. Thank you. අද ටික බලන්න. නැත්තම් මේකටම ඇවිල්ලා ඉන්නේ අච්චරට ඔව් මේ දූපතේ සෝෆයිලන්ඩ් එකට මේ හයික් එකක් යන්නේ. දැන් අපි යන්නේ සෝෆයිලන්ඩ් එකේ view point එකට. පල්ලෙහා ගහලා තිබ්බ බෝඩ් එකක් මීටර් 300 කියලා. දැන් අපි යමු
අන්තිමට මහන්සි view point එකේදී හම්බෙමු. දැන් අපි ඇවිල්ලා සෝබා අයිලන්ඩ් එකේ. අපිත් නගිමු කියලා. බහින්න පුළුවන් නම් නගිමු. බස්සන්න බෑනේ. ඔබ්සර්වේෂන් පොයින්ට් එකට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේක මේ ගින්න තියෙන්නේ. ඔයාලට මේ කුඩු නැග්ගහම මුළු ඒරියා එකම බලන්න පුළුවන්. ඉතින් හයික් වලට කැමති කට්ටිය එන්න මේක පෞරාණික ඉතිහාසයක් තියෙන ලස්සන සබාව සම්බන්ධයක් තියෙන එන්න ඕන නම් ට්‍රින්කොමලී ඇවිල්ලා නාවික තටාකගණයට ඇවිල්ලා එහා බෝට් එකකින් තමයි අයිලන්ඩ් එකට එන්න ඕන. මේ හොටෙල් එක බුක් කරලා එන්න පුළුවන් සෝබර් අයිලන්ඩ් රිසෝට් එකේ. ඉතින් එන්න. බයි බයි. යනවද? යනවා. ඔය යන්නපා. ගාට ගේන්න වෙඩින් වෙන්නේ. මට එන්න බෑ ඔය බඩ ගාගෙන. අසංග ස්කැප් එක. හරි යන්න. තාමයි යනවද? මම යනවා. ඔය යන්න කාපිකද? අයියා යන්නේ? අපේ දෙන්නේ. ආකියවලට පොයින්ට් එක ගන්නවා. මේ තියෙන අර බෙල්ට් එකෙන් උඩට ඇදලා ගත්තු ඒ කියන්නේ යට ගබඩා කරන උණ්ඩ ඒ බෙල්ට් එක ඇදලා උඩට අරන් තියෙනවා. පල්ලයක් තියෙනවා මේක වවුල් ගඳේ සම්පූර්ණ වවුල් වෙන පල්ලයක් ටනල් තියෙනවා. අපිට එනකොට ඒක බලන්න පුළුවන්. ඉතින් දැන් මේ අපි ඉන්නේ නටබුන් ගොඩාක් තියෙන තැනක. ඉතින් මේ සෝබ අයිලන්ඩ් එකේ කාලේ භාවිතා කරලා තියෙනවා ලංකාවේ ඉඳන් වෙළඳ කලාපයක් විදිහටත් ඒ වගේම මැණික් වගේ දේවල් අරගෙන යන්නත් මේ ප්ලේස් එක භාවිතා කරලා තියෙනවා. මේ සෝබ අයිලන්ඩ් එකේ දවස්වල පෘතුගීසි ලංදේසි ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන ප්‍රංශ ජාතිකයෝ. ඉතින් එයාලගේ කාලේ ඉඳන් හදපු නටබුන් තමයි මේ තියෙන්නේ. මෙතන ඇවිල්ලා ගන් පොයින්ට් එකක්. ඉතින් මෙතන මේ ආයුධ ගබඩා කරන ලොකර්ස් එහෙම අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන මේ වගේ ලොකර්ස්. මේ වගේ ගන් පොයින්ට් දෙක තුනක්ම අපිට දැන් හම්බුණා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ප්ලේස් වලට ආසාවක් තියනවා නම් ඇවිල්ලා මේ වගේ ප්ලේසස් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් ඇත්තටම දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා මේ වගේ. වැකියුම්ස් තිබිලා තියෙනවා. ඒව හදලා තියෙනවා. පේනවා පිටපස්සේ. මේක ඇවිල්ලා තනිකරම බලකොටු. මෙතනට කියන්නේ ගන් පොයින්ට් කියලා. මෙතන ඉඳන් තමයි ආයුධ ඒ වගේ දේවල් කොම කරලා තියෙන්නේ. එහෙනම් අපි තව ටිකක් කැලේ ඇතුළට ගිහිල්ලා හම්බෙමු. කොන්ක්‍රීට් ලෑලි හදලා තියෙන්නේ. ඒක තමයි මොචරි. මොචරි තුන කියලා කියන්නේ. එතන ඊට පස්සේ ඒ කියන්නේ මැරිච්ච කට්ටිය ගොඩක් වෙලාවට සීඩෙත් තමයි මෙහෙ වෙන්නේ නැත්තේ. කියන්නේ මුහුදු ආදාහනෙන් යනවනේ. මුහුදු ආදාහනෙ කියන්නේ. ඒක තමයි තුන කිල්ල ගන්න නැත්තේ. භූමියක්වත් තාක්කත් නැහැ. මුහුදට දාන්න නැත්තේ. කොතන? අපේ නිවිගිත්තන සීඩෙත් කියන්නේ අපි පෙට්ටියකට ඒක බර දෙයක් දාලා මුහුදට ගෙල්ලනවා. ඉස්සර තියලා තියෙන යුද්ධ කාලේ ඒක මුහුදු ආදාහනෙ කියන්නේ ඒක තමයි. පොළ පාට මම ගන්නවා. ඒ ගන්නේ ඇතුළට බස්සන. ඔය අර YouTube වලට වීඩියෝ එකක් තියෙන මේ ඔය රටක එක කරන එක. එතකොට මේ වටේ ඇටසැකිලි නැද්ද?
නෑ මුහුදේ. මේකේ හවල්ලන්නේ නෑලු. මුහුදේ එතකොට මුහුදු ආධාර ඒ කියන්නේ ආධාර මොනවාද කියලා අපිට තාම දන්නේ මම නෑ. වෙන්නේ ඒක ඒක විශ්වාස කරන්න ඒක පුළුවන්. තමයි වෙන්නේ මේක මොකද නෑලු. කොහොම පිටණියක්වත් තිබුණා කියලා කොහොත් නෑනේ. කොතනකවත් නෑ කොහොත් මේ සෝනක් නෙමෙයි කියලා. ඔය අතර ලෙඩ්ඩු වගේක් හිටියනේ මේකේ. ලාදුරු ලෙඩ්ඩු හිටියනේ. කොච්චර මැරෙන්නේ නැද්ද? ආ එළියට ගියා කියලා කොහොත් නෑ ලියවිලා. නෑ නෑ. අම්ම නෑ. එහෙනම් ඒ බෝ වෙන රෝගේ නිසා ෂුවර් එකටම එයාලා මුහුදු ආහන දාහනේ තමයි වෙන්නේ. මුදු ආදානේ වෙන්න ආ මෝචරිය තියෙනවා හදනවා ඔතනවා පට. මේ කවුරු හිටියද ඒගොල්ලෝ බලා ගන්න? නෑ. ඒගොල්ලෝ කියන්නේ මේ ලෙඩ්ඩු බලන්න. ලෙඩ්ඩු බලා ගන්න හිටියා කියලා කියන්නේ නෑ. හැබැයි අර වහල්ලු ඉන්දියාවේ මේ කාපිරියෝ. ඉන්දියාවෙන් ගියා කියලා කියනවා. මේවා හදන්නත් දෙනවා කියනවලු. ඒගොල්ලෝ. අර මට කියන්නේ පළවෙනි ගන් පොයින්ට් එකේ උඩින් දෙමළ ලියලා තිබුණා. මට ඒක පෙන්වන්න කරන අපි ඉස්සෙල්ලාම ගියේ උඩින් දෙමළ ලියලා තිබුණා. ඒ ගොඩක් අරට ඒගොල්ලෝ වෙන්න පුළුවන්. බෑ ඒ තරම් හයියයි. දුම ආහාරේ බදාන හයියක් තියෙන්නේ. මේ සුද්දගේ නීතිය ආයි බැරක් එකට ගහලා ආයි වට්ටිය බාර දෙන්න ඕනේ හවසට. ඉතින් ඔගේ අරන් ඵලයන් කොනේ. ඔක්කොම දාලා හලන සිමෙන්ති විතරක් දන්නේ නැහැ. යන්න හරි. හොල්මනොත් ඉවරයි. ලාගු සෙට් කරා. දැන් ඕකේ තමයි හොල්මන් පදින්නේ. අනේ මේ මාම කියන්නේ. ඕකේ පදින්නේ. උන්චිලි බැදලා දී. අතුලට ගියා. ආ මේකෙන් ගන්නවද? අර ඉස්සරහින් එකෙන් ගන්න පුළුවන්. ඒක ළඟයිනේ අපිට. මොකද තියෙන ටනල් තියෙන්නේ. අර ඔයාලා ගියේ එක ටනල් එකක් ඇතුලේ. ගියා. ගියෝ. ඔව්. ආ මේකට රුකුවහම. ඕකේ ටනල් තියෙනවා. 1 2 3ක් තියෙනවා. ආම්මගේ වැත්තට වෙනවද කියලා. සම්බන්ධ ඇති. මේ මොනවද? මේ වගේ තාක්ෂණයක් මේ. මේ මොකද්ද මේ? අස්ස ගාලා. හරි. අර වයින්ම හදලා දැක්කනේ ඒකේ ප්‍රයෝජන පැත්තට. අස්සයෝ අප පහසුකම් ඔක්කොම තියෙනවා. මේ උඩ පාර. යට මේ. ඔය මොන තාක්ෂණයද? නිකන් ඇත්තටම දින කරලා ලස්සන ඇතිනේ. උඩ පාර. නේද? මේ වැල් ටික ඔක්කොම නැති වුණාට පස්සේ මිනිස්සුත් අරගෙන ලස්සනයි. වෙනස් එකක් නෙමෙයි මවා ගන්න අස්ස ගාලා එහා පැත්තට යන පොඩි එකක් තියෙන කියන පැටවුන. පුළුවන්. වැඩ ගන්නවා. මේ වෙනස්ය ඉන්නව නේද? මවා ගන්න බලන්න. ඔව් නිකන්නේ. මේ ස්ටෝරයක් දැනගෙන හැදින්නේ. හරි දැන් ආපහු යන්න හදන් හොටෙල් තියෙන රූම්ස් තියෙන පැත්තට. ඉතින් වෙනස් අත්දැකීමක් ඇත්තටම මේකේ මේ වගේ දේවල් ඒ කාලේ තිබුණා කියන්න හිතා ගන්නවා. ඉතින් ඔයාලට මතක් කරන්න තියෙනවා මේ වගේ ස්වභාව සෞන්දර්යයෙන් ලස්සනට පිරිසිදු තියෙන තැනකට ඔයාලත් එනවා නම් අනිවාර්යෙන්ම මේ වගේ තැන් රැකගෙන ඔයාලත් මේ වගේ තැන් එක්ස්ප්ලෝර් කරන්න ඕන. මොකද ප්ලාස්ටික් ඒ වගේ දේවල් ගේනවා නම් ඔයාලා අපහු ඒව අරගෙන යන්න කිසි දෙයක් මේ කැලේ දාලා යන්න එපා. ඉතින් ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි බලමු තාම ට්‍රිප් එක ඉවර නෑ. ඉතින් තමයි ඉවර වෙන්නේ. දැන් අපි අපහු ඉස්සර ගිහිල්ලා පොඩ්ඩක් ක්ලික් කරලා ඔයද රිලැක්ස් බයි බයි. මින්දර ඕකේ. හතර. හතර සිත් බිට් 2. පහ. මං 7 සිත් පිටු ඉවරයි කිව්වට ඉවරම නෑ. අපි රූම්ස් වලට යනවා කියලා මං හිතන් හිටියට දැන් යන්නේ හොලන්ද බීච් එකට. ඉතින් පාර ඉවරයි. පාර ඉවරයි. කමකට හැරෙන්න ඕනේ. අව්වක් සෙට් වෙනවා.
ඉතින් අපි බලමු ඕලන්ද බීච් එකටත් ගිහිල්ලා ගයිඩ් කෙනෙක් එක්ක තමයි කැලේ ඇවිදින්න යන්නේ. නැත්නම් ඔයාලා අතරමං වෙන්න පුළුවන්. ඇත්තටම අපු පාරවල් ගන්න බෑ. ඒක නිසා ඔයගොල්ලෝ ටීම් එකක් විදිහට ඇවිල්ලා එක්ස්ප්ලෝර් කරන්න පුළුවන්. ෆැමිලි එකක් ඒ වගේ යාළුවෝ මේ වගේ ප්ලේස් එකකට ඇවිල්ලා ඉතින් එන්ජොයි කරන්න පුළුවන්. අපි යමු. තව මේ බලන්න මේ පඩිපෙල් තියෙනවා මේ වගේ හදලා මේ කාලෙම හදපුවා. මෙහෙම මේ බැස්ම වල් තියෙන දේ කම්බි බැහැගෙන යන්න තියෙන්නේ. තේනවත් මෙහෙම මේ කාලේ හදපුවම තමයි මේ තියෙන්නේ. මේ තමයි ඕලන්ද බීච් එක. මේ මොකද වෙන්නේ? අපි දැන් ඉන්නේ සෝබර් අයිලන්ඩ් එකේ. ඒස පෙන්නුවා දැන් වීඩියෝ කෝල් එකක් ගන්නවද? මේ ඕලන්ද බීච් එක මේක ටිකක් නෑ මේ नाटक पास या मैं तब इधर गाल पे आया था मैं मेरा संपूर्ण है ये අපේ බෝයි ආවා. ඇක්ෂන් කරුවා. බෑ ये ओके තමයි Tapi takkan
යන්න. ඉතින් වෙනස් දෙකකින් ගොඩක් සෝබ අයිලන්ඩ් එකේ අපිට එකතු කරගන්න පුළුවන්. Let's meet from another adventure. සුදුරු සීතල යාමේ ඔබට ලංවී රහසේ උණුසුමේ හැංගීලා ආවෙමුද ආකාසේ ඔය හැපෙත් එක හායි මේක තමයි අපි මේ අයිලන්ඩ් එකේ ඉන්න අන්තිම දවසේ. ඉතින් අපි හිතුවා පොඩි ටී පාටි එකක් දාන්න. මම අද YouTube එකේ මූණ පෙන්නන්න නැති විදිහේ channel එකක් හොඳවල් තියෙනවා. අර movie review වගේ simple movie අතරම ආයි වගේ එකක්. නගිනව බහින මේ තමයි අපේ ට්‍රිප් එකේ අවසානය. නේද? අපේ ට්‍රිප් එකේ අවසානය. Bye bye.